ලෝකයේ අපේ කනට ඇසෙන ශබ්ද පරාසයට වඩා වැඩි සහ අඩු ශබ්ද තරංග පවතිනවා. සාමාන්‍යයෙන් මිනිස් කනකට ඇසෙන්නේ හර්ට්ස් 20ත් 20000ත් අතර ශබ්ද පමණයි. මෙහිදී හර්ට්ස් 20ට අඩු ශබ්ද අදෝධ්වනි ලෙසත් හර්ට්ස් 20000ට හිමාව ඉක්ම වූ ශබ්ද අතිධ්වනි ලෙසත් හඳුන්වනවා. වවුලන් රාත්‍රී කාලයේදී ඉතා දක්ෂ ලෙස බාධක මගහැර පියාසර කරන්නේ අතිධ්වනි තරංග ආධාරයෙන්. ඔවුන් පියාසර කරන අතරතුර අතිධ්වනි තරංග නිකුත් කරනවා. එම තරංග ඉදිරියේ ඇති බාධකයක වැදී පරාවර්තනය වී නැවත ඔවුන් වෙත පැමිණෙනවා. මෙම ප්‍රතිධ්වනි පිහිටුම් සෙවීමේ ක්‍රමය නිසා බාධක නිශ්චිතව හඳුනා ගැනීමට ඔවුන්ට පුළුවන්. වවුලන්ට අමතරව ඩොල්ෆින් සතුන් සංනිවේදනය කිරීමටත් මේ තරංග භාවිතා කරනවා. මුහුදේ ගැඹුර මැනීමට සහ මුහුදු පතුලේ ඇති දේවල් සෙවීමට සෝනාර් උපකරණය භාවිතා කරනවා. නැවෙහි පතුලේ ඇති සම්ප්‍රේෂකයකින් නිකුත් කරන අතිධ්වනි තරංග මුහුදු පතුලේ වැඩි පරාවර්තනය වී නැවත අනාවරණයකට පැමිණීමට ගතවන කාලය මැනීමෙන් මුහුදේ ගැඹුර ගණනය කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස තරංගයක් ගොස් ඒමට ගතවන කාලය තප්පර 4ක් සහ ජලයේ ශබ්දයේ වේගය තප්පරයට මීටර් 1500ක් නම් මුහුදේ ගැඹුර මීටර් 3000ක් ලෙස ගණනය කළ හැකියි. වෛද්‍ය විද්‍යාවේදී අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් මගින් සිරුරේ අභ්‍යන්තර අවයව සහ ගර්භණී මවකගේ කුස තුළ සිටින දරුවාගේ තත්ත්වය ඉතා ආරක්ෂිතව නිරීක්ෂණය කරනවා. ඒ වගේම ශල්‍ය කර්මයකින් තොරව වකුගඩුවල ඇති ගල් කුඩු කර ඉවත් කිරීමටත් අතිධ්වනි තරංගවල කම්පන ශක්තිය භාවිතා කරනවා. මෙම වෛද්‍ය තාක්ෂණය හඳුන්වන්නේ ලිතෝට්‍රිප්සි නමිනුයි. ලෝහ කුට්ටි හෝ ගුවන් යානා කොටස් ඇතුළත අපට පිටතින් නොපෙනෙන ඉතා සියුම් පිපිරීම් සහ පළුදු හඳුනා ගැනීමට අතිධ්වනිය යොදා ගන්නවා. එමෙන්ම ලෝහ කොටස් එකිනෙක පෑස්සීමේදී අවශ්‍ය තාපය නිපදවීමටත් මෙම තරංග විශාල මෙහෙවරක් ඉටු කරනවා. අපේ කනට නොඇසුනත් අතිධ්වනි තරංග අපේ ජීවිතය පහසු කිරීමටත් වෛද්‍ය විද්‍යාව සහ විද්‍යාව දියුණු කිරීමටත් මහඟු දායකත්වයක් ලබා දෙනවා.